අයිබෝන් යාළුවනේ මම ඔයාලට අද ගෙනාවා රසම රස රෙසිපියක් උත්සව අවස්ථාවන් වලට පොඩිත්තාගේ වඳින සාදයන්ට ඒ වගේම ගෙදරට එන අමුත්තන්ට ඒ වගේම අපට පුළුවන් මේ රෙසිපිය හදලා බිස්නස් එකක් වශයෙන් උත් මුදල් උපයන්න. එහෙනම් අපි බලමු මේ සඳහා අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට් මොනවද කියලා ඉක්මනින්ම හදාගන්නේ කොහොමද කියලා. පළමුවෙන්ම මම ගන්නවා ජෙලටින් ග්‍රෑම් 15ක් සහ චොක්ලට් පවුඩර් මේස හැඳි 3ක්, ඒ වගේම කිරිපිටි පවුඩර් වලින් මේස හැන්දක් ගන්නවා. තව අපි ගන්නවා සීනි මේස හැඳි 3යි, ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 350යි. ඔයාලට කිරිපිටි උනත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. කිරිපිටි වලින් මිලිලීටර් 350. ඒ වගේම මම ගන්නවා චොක්ලට් කැබලි 4ක්. ඕ 5ක් වගේ කැමැත්ත අනුව ගන්න. වැනිලා මේස හැන්දක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඊළඟට අපි ජෙලටින් ග්‍රෑම් 15 පිළිවෙලින් ඒ වගේම කිරිපිටි මේස හැන්ද සහ චොක්ලට් මේස හැන්ද 3 එකට දාලා කලවම් කරලා ඒකට වතුර හොඳින් නටවාගත් වතුර මිලිලීටර් 100ක් හෝ 150ක් වගේ ප්‍රමාණයක් එකතු කරන්න. එකතු කරලා හොඳින් ජෙලටින් දිය වෙනතුරු හොඳින් කැටි නැතුව හොඳින් දිය වෙනතුරු මේ මිශ්‍රණය හොඳින් කලවම් කරන්න. මෙන්න මේ ආකාරයට ඔයාලට පේනවා. හොඳින් කලවම් කරන්න. ඉතින් හොඳින් දිය කරගත් චොකලට් මිශ්‍රණය පැත්තකින් තියලා ඊළඟට අපි අපේ ඊළඟ පියවර වෙන්නේ අපි සාමාන්‍ය ප්‍රමාණය පෑන් එකක් අරගෙන ලිපේ තියලා ඒකට අපි සූදානම් කරගත් අපේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 350 එකතු කරගන්නවා. ඊළඟට අපි එකතු කරගන්නේ අපි සූදානම් කරගත් අපේ චොක්ලට් මිශ්‍රණය මේ ආකාරයෙන් කලවම් කරමින් නනුවත්තා කලවම් කරමින් මේ චොක්ලට් මිශ්‍රණයත් මේ ෆ්‍රෙෂ් මිල්ක් එකට අපි එකතු කරනවා. ඒකම අපි සීනි මේස හැඳි 3ත් තවත් වැනිලා මේස හැඳකුත් මේ එකතු කරලා මේ ආකාරයෙන් හොඳින් කලවම් කරනවා. ඊට පස්සේ අපේ මිශ්‍රණය මදගින්නේ මෙන්න මේ ආකාරයට කලවම් කරමින් සූදානම් කරගන්න. නනවත්තා කලවම් කරන්න ඕනේ. මොකද නැත්තම් මේ මිශ්‍රණය කැටි ගසන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපේ අවශ්‍ය ප්‍රමාණයට එනතුරු හොඳින් කලවම් කරන්න. හොඳකින් මික්සර් එකකින් ඕනම ආකාරයේ ඔයාලට පුළුවන් මිශ්‍ර කරගන්න. ඉතින් මේ ආකාරයෙන් අපි කලවම් කරමින් පිට ගන්න අතරට අපට දැනෙනවා අපි අතට සාමාන්‍ය ඝන ගතියක් මේ මිශ්‍රණේ. ඉතින් ඒ වෙලාවට අපි ඒක ලිපෙන් බාගෙන ඔයාලට පේනවා මෙන්න මේ ආකාරයට තමයි, මෙන්න මේ ප්‍රමාණයට තමයි අපි හදාගන්නේ අපේ මිශ්‍රණය. දැන් අපි මේ මිශ්‍රණය පෙරා ගන්න ඕන. ඒ පෙරා ගන්න විදිය තමයි ඔයාලට මේ පේන්නේ. මෙන්න මේ ආකාරයෙන්. මොකද කුඩා හෝ ජෙලටින් කැබලි හෝ කුමක් හෝ කැබලි වශයෙන් තියෙනවා නම් ඉතින් ඒ ටික අපි පෙරලා අයින් කරගෙන මෙන්න මේ ආකාරයට ඊළඟට අපේ පියවර තමයි අපි මේ පුඩින් එක හදාගන්න සූදානම් කරගත් කප් වලට මේ මිශ්‍රණය දාගන්න එක. ඔයාලගේ අරමුණ අනුව උත්සව අවස්ථාවකට එහෙම නැත්නම් බිස්නස් එකකටද ඒ අනුව ඒ සඳහා කප් තෝරගන්න. ඔයාලට පේනවා මම මේ පෙන්නන්නේ මේ මගේ බිස්නස් එකට පාවිච්චි කරන කප්. ඉතින් ඔයාලට අවශ්‍ය උත්සව අවස්ථාවකට නම් මෙන්න මේ වගේ ලස්සන පොඩි කප් එකක් තෝරගන්න පුළුවන්.
ඔන්න ඉතින් මං ඊළඟට මගේ මිශ්‍රණය කප් වලට දාගන්න යන්නේ. ඔයාලට පේන්නේ මං මගේ මිශ්‍රණය කප් වලට දාගන්න ආකාරය. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය හොඳින් වෙන්න ඇරලා ශීතකරණයේ පහළ කොටසේ පැයක් හෝ දෙකක් හෝ 3ක් සෙට් වෙන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අපට කෑමට මේ පුඩින් එක ගන්න පුළුවන්. ඉතින් බලමු මොකද්ද අවසාන පෙනුම. මෙන්න ඉතින් පැය 3කට පස්සේ තමයි මම මේ මගේ පුඩින් එක ඔයාලට පෙන්වන්නේ. හරිම ලස්සනයි, ඒ වගේම හොඳ රසක් ඇති කියලා මං හිතනවා. තාමත් මම බැලුවේ නෑ රස. ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් කරන්න. ඉතින් දරුවනේ මම හිතනවා ඔයාලා අද මගේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් කැමති නම් මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා. ඒ වගේම ළඟම තියෙන බෙල් අයිකන් එකත් ඔබාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් තවත් මගේ වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් ඔයත් ඒ ළඟම තියෙන බෙල් අයිකන් එකත් ඔබාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් නැවතත් මේ වගේම රස රෙසිපියක් අරගෙන ඔයාලා හම්බ වෙනතුරු ඔයාලට තෙරුවන් සරණයි. සුබ දවසක්.